ඔබ මට මෑවටි ඕදියකින් වට ඕකොලයක්සේ අතියදී මට මෑවටි. ඔබේ මනස් මිහිරෙන් පුරවමින් නන්දා මාලිනියගේ ස්වර කම්පණයෙන් අවසන් ශ්වේත රාත්‍රිය අද රසික සන්තකයට පත් කිරීම සිද්ධ වුණේ එහෙමයි. දැන් ඉතින් මේ රත්මලාන ස්ටයින් මෙදිරි සංකීර්ණයට රැස් වූ දයාබර ඔබ වෙත කියන්නට ඇති වැදගත් කාරණා කිහිපයක් කියන්නට අප අවසර ඉල්ලා සිටිනවා. හිතවතුනි, ශ්වේත රාත්‍රිය ඔබ අද රස විඳින යථාර්ථයේ බවට පත් වෙන්නේ තුන් ඈඳුතු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් හැටියට. එහි සිරස FM පාර්ශවයේ නායකත්වයේ තමයි සිරස FM නාලිකා ප්‍රධානී SM මරිකා කියන්නේ. ශ්වේත රාත්‍රියේ මෙතෙක් කතාව මේ අවසන් මොහොතේත් ඔබ වෙත කියන්නට සුදුසන් 14 අතර ප්‍රමුඛයා ඔහුයි. අපි ඔහුට ආරාධනය කරමු. මේ සිරස FM නාලිකා ප්‍රධානී MBC මාධ්‍යශාලයේ අධ්‍යක්ෂ SM මරිකා. ශ්වේත රාත්‍රියේ කූට ප්‍රාප්තියට එකතු වුණු ඔබ සියලුම දෙනා සිංහල සුභාවිත ගීතයට කැමැති ආදරය කරන ඔබ සියලුම දෙනා සිරස FM වෙනුවෙන් ඊටාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම පෞගිය දශකයක කාලයක තුලදී සිංහල සුභාවිත ගීතය විවිධ රැලි විසින් බලෙන් අකර්මණ්‍ය කරන්න උත්සාහගත් මොහොතදී සිංහල ගීතයේ රැකගැනීමේ බාරදූර කාර්යයේ වගකීම පැවරෙන්නේ සිරස FM සේවයේ දෙවුර මතට. ඒ අපි වාණිජ ගුවන්විදුලි නාලිකාවක් වුණත් දිගින් දිගටම උසස් රසික ඔබ අපව අංක 1 ඔසවා තබන නිසාත් අප ඊට පෙරලා කෘතගුණ සලකන්න ඕන නිසාත්. ඒ අනුව තමයි මෙහි මූලික පියවර 2006 අගෝස්තු මාස 26 වෙනිදා ආචාර්ය වික්ටර් රත්නායක සහ කසුන් කල්හාර සමග එක්ව අපි ආරම්භ කරන්නේ මියසි තටාකයේ නමින්. අති දුෂ්කර උඩුගම්බලා පිහිනීමක් බව දැන දෙනත් 14 වතාවක් අපි රටපුරා විසිරී සිටි උසස් රසික කැල එකතු කරමින් ඒ උඩුගම්බලා පිහිනීම සාර්ථකව තරණය කරන්න පුළුවන් වුණා. ඒ වගේට තිබෙන හොඳම උදාහරණය තමයි මියසි තටාකයට සමගාමීව රටේ විවිධ ප්‍රදේශවල නැවතත් මෙවැනි ආර්ය ප්‍රසංග ආරම්භ වන්න පටන් ගත්තා. ඉන් අනතුරු අපිට විවිධ ආරාධනා ලැබුණා බොහෝ දේවල් කරන්න කියලා. නමුත් අපි කල්පනා කරේ හරි දේ නිවැරදි වෙලාවට නිවැරදි විදියට කළ යුතුයි කියලා. ඒ අනුව තමයි නන්දා මාලිනිය සමග එක්ව මීට හරියටම අවුරුදු 2කට කලින් 2010 සැප්තැම්බර් මාසේ 14 වෙනිදා ජෝන් ද සිල්වා රංගහලේදී අතිශය උණුසුම් රසික ප්‍රතිචාර මැද අපට ශ්වේත රාත්‍රිය ආරම්භ කරන්න හැකියාව ලැබෙන්නේ. ඉන් අනතුරුව අවුරුදු 2ක කාලයක් ඇතුළත රටේ විවිධ පළාත්වල විසිරී සිටි රසික කැල එකතු කරමින් ශ්වේත රාත්‍රිය සැරිසරන්න අපිට හැකියාව ලැබුණා. මම හිතන්නේ ශ්වේත රාත්‍රියෙන් අපි බලාපොරොත්තු වෙච්ච දේ සිංහල ගීතයට හිමි නිසි තැන දැන් ලැබී ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට තියෙන හොඳම සලකුණ තමයි එක් අවසන් ප්‍රසංගයක් වෙනුවට අපට අවසන් ප්‍රසංග දෙකක්ම රසිකයන් වෙනුවෙන් සංවිධානය කරන්න සිද්ධ වීම. ඒ නිසා මෙතනින් එහාට සිංහල ගීතය රැකගැනීමේ කාර්යය බාර වෙන්නේ නිර්මාණකරුවන්ටත් රසික ඔබටත්. අනාගතයේදීත් සිරස FM මේකට නායකත්වය ලබා දෙවි. බොහොම ස්තුතියි.
පඳුරක් ලෙසින් ප්‍රිය යානනි ඔබ සුරකින් බැතින් දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් ප්‍රිය යානනි ඔබ සුරකින් බැතින් ප්‍රිය යානනි කලලි උපන් කොඳ මල් කැලි කලලි උපන් කොඳ මල් කැලි ඔබ සිසිල් පින්නෙන් දෙවු තරිඳුන් නොබයි ප්‍රියයානනි දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් ප්‍රිය යානනි ඔබ සුරකින් බැතින් ප්‍රිය යානනි රණපින් වෙදි සතුරන් දිනා රණපින් වෙදි සතුරන් දිනා පියවුල් නැසූ විජිතේ මගේ මිරිඳුන් නොබයි ප්‍රියයානනි දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් ප්‍රිය යානනි ඔබ සුරකින් බැතින් දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් ප්‍රිය යානනි ඔබ සුරකින් බැතින් ප්‍රිය යානනි
අවදිව ඇත යානි එකම හදා එක තරුවක් යට එකම හදා එක තරුවක් යට ඔබ ඔබේ පැරේ මම මගේ Kadi
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ ඔබ තනිකද කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ ඇයට ලැබුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ සුළං කපුල්ලේ දැන්නු කැදැල්ලේ කැරි කැඩි බිඳී වැටේ නිල් කඳු රැල්ලේ සුළං කපුල්ලේ දැන්නු කැදැල්ලේ කැරි කැඩි බිඳී වැටේ නිල් කඳු රැල්ලේ ආදරය සහ ප්‍රේමය යන යෙදීම් දෙකට වෙන්වෙන් තේරුම් ඇද්ද නැද්ද යන ගැටලුවේ සමාජයේ බොහෝ අය අදත් ඉන්නවා. භගවාන් රාජ්නිෂ් හෙවත් ඕෂෝට අනුව Taman ආදරය කියන්නේ මොකක්ද කියලා දන්නවා යයි හිතන එක මිනිසාගේ මූලිකම මුලාවන්ගෙන් එකක්. ආදරවන්තයන් ඉන්නවා. ඒත් ආදරය නැහැ. ඕෂෝ එසේ කියද්දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රේමය ගැන මෙහෙම කියනවා. ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පූජා කරනට ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබනට නොසිතා බිඳකුත්. එතකොට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියනවා ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි කියා. කොයි විදිහට එය අර්ථ ගැන්වුණත් ප්‍රේමයෙන් තොර ජීවිතයක් ඔබටත් මටත් නැහැ. ඒ නිසයි මතක පොතේ කඳුලින් කටු ගෑවුණත් ප්‍රේමය පිළිබඳ මතක පොතේ තව තවත් කවි ලියවෙන්නේ. තරුද නිදන මහරෑ නිදමි මහද නිදිනෑ මතක පුතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහරෑ තරුද නිදන මහරෑ නිදමි මහද නිදිනෑ මතක පුතේ කඳුලින් කටුගෑ කවි කියවේ පිණි විසිරෙන පිට වටහා ගනු මැන දෙනෙතින් කඳුලැලි ගලන තරම් රැදි හඬන විට හඳුනා ගනු මැන රැතුන් යාමි හඬන හැනුම් තරුද නිදන මහරෑ නිදමි මහද නිදිනෑ මතක පුතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහරෑ සුළඟ නොවේ මේ පාවී එන්නේ කුපියක සිරවී එළන සුසුම් අතුවක පරවී බිමට වැටෙන්නේ
යානු හැකිය ගොඩ බිමකට රුවල් ඉරිදිය නෞකාවේ සෑම ද්‍රව්‍යයක්ම සෑම සිද්ධියක්ම කවියකට සුදුසුයි. එසේනම් ගීයකට නුසුදුසු වන්නට හඳුනාගත් වෙනත් හේතුන් නැහැ. එහෙත් එය එසේ වන්නට නම් රචකයා කියන දේ රසිකයාට අර්ථවත් විය යුතුයි. අත්දැකීමක් ඇතුළෙන් ප්‍රතිනිර්මාණ කාර්යයකට එළඹෙන නිර්මාණවේදියෙකුට අයිති නිදහසේ සීමා තීරණය කරන්න කාටවත් බෑ. එය ඔහුගේම ශුද්ධ අයිතිවාසිකමක්. එහෙන් ඇතැම් නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණවල ආකෘතික පරිසරයන් පවා තමන්ට රිසි පරිදි මෙහෙයවා තිබෙනු අපට දක්නට ලැබෙනවා. ශ්වේත රාත්‍රියේදී දැන් අපි විඳින්න සූදානම් වන්නේ ආදරය අනුප්‍රාසයෙන් අකුරු කළ අයුරු.
කඳුලෙන් කයමි මම කිරිදුනේ කුරුටු ගෑගී පොතේ කුරුටු ගී කෑගසා ඉලන් හද පාරවා ගෙනීවද වේදනා කුරුටු ගෑගී පොතේ මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑයාමයේ නොලැබ කිවිඳුන් කුමට කවිකම් කිවිඳ මට කවි ලොවේ කුරුටු ගෑගී පොතේ කුරුටු ගී කෑගසා ඉලන් හද පාරවා ගෙනීවද වේදනා කුරුටු ගෑගී පොතේ ඔබේ පැවැත්මට ආදරය ඕනේද? ආදරයේ පැවැත්මට ඔබ ඕනේද? ආදරය තමයි කෙනෙකුගේ ජීවිතයේ සිදුවිය හැකි ඉහළම සංසිද්ධිය. එය හද පත්ලටම කාවදිනවා වගේම ඥානයද ලබා දෙනවා. ආදරය ඔබ සම්පූර්ණයෙන්ම ආලෝකවත් කරනවා. එවිට ඔබ ආලෝකය විහිදවන්න පටන් ගන්නවා. මිනිසුන්ගේ කතා විවහාරයේ ඔය පෙම්පාට කියලා තියෙන්නේ අන්න ඒකට වෙන්න පුළුවන්. ඒ නිසායි කවදාවත්ම නොලැබුණත් ඔබත් මාත් ආදරය පුද කරන්නට පෙළඹෙන්නේ. කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹ පිණි නැවතී බලනවා මොහොත කොහොම හරි කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසී ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
වතුරේ පැද යන්න බැරි දැස මොටද සිතුසේ දැක ගන්න බැරි කුසුම මොටද ලං වී ගන්න බැරි
නවකතා කරුවා විනිශ්චයකාරයෙකු වශයෙන් හිඳ ඒ ප්‍රශ්න පාඨකයා නැමැති ජූරි සභාව වෙත තැබිය යුතුය. යනුවෙන් කීවේ ඇන්ටන් චෙකෝව්. ඇයි ඉතින් නවකතා කරුවා විතරක්? කවර ගණේ කලාකරුවෙකුටත් එය වළංගුයි. අපේ සමාජයේ මුල් බැසගෙන තිබුණු ඇතැම් ස්වභාවයන්, ඇවතුම්, පරතර ශිෂ්ට සම්පන්න සමාජයන් හා නොකැලපෙන බව දුටු මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ ආරාවුල් සහිත පරතරයේ ඛේදය නැවත ඔබ අප නැමැති ජූරිය හමුවට ගෙන අයුරු දැන් ශ්වේත රාත්‍රියේදී අත්දකිමු.
රසසින් පිරිහුණුදා සිනාසුනත් එය වරදක් වේ පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදනමේ ලෝකයමයි හෙට ඔබට එරෙහි නැගිටින්නේ පූජාසනයේ ඔබ සුන්වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදනමේ ලෝකයමයි හෙට ඔබට එරෙහි නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා ගජමන් නෝනාය කවිකර කියන්නේ දැරින් දුටුදේය වටවන්දනා වෙති නඩයම දුටුදේය වඳිනට ගිය කලට නුවරට දලදාව ගමේ චන්දි ස්ටැන්ලිද සිටියාය යාළු නිල මෙලා දොර හැර දුන්නාය ළඟටම ගිහින් ඔහු දලදා වැන්දාය පසු කරලුණු ලේවාය කතරගමට අපි යහතින් ආවාය සිරියදි පොලිමේ අපි දින පූජාව සීයේ කොළවලට මුල් තැන ලැබුණාය
මහතුඟ රන් වැට පැන වැන්දාය ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය සංසාර තීර්ථ යාත්‍රාවේදී අපි බොහෝ කාලයක් එක්ව ගමන් කළෙමු. බොහෝ දේ කතා බහ කළෙමු. එවිට ඔබ මා හඳුනාගත්තේය. මමද ඔබ හඳුනාගතිමි. ඒ හඳුනා ගැනීමෙන් පසුව ඔබත් මමත් එකම ප්‍රාර්ථනාවක නිමග්න වීමු. ඒ යුක්තිගරුක දේශයක් සාධාරණ සමාජයක් පිළිබඳ ප්‍රාර්ථනයයි. ඒ ප්‍රාර්ථනය හුදු ස්වප්නයක් වේද නැතහොත් යථාර්ථයක් වේද? ධර්මාධිකරණයට කැඳවී ස්වාමීනි
නම ලංකාය ඉන්දියන් සාගරේ වසන්නේ මුසාවෙන් මුලාවී සිටින්නේ විමුක්තිය නාමයෙන් අඩන්නේ මගේ නම ලංකාය උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මල් වරව නාඹරව බබලමින් සිටියාය සල්ලාල පාශයෙන් බොහෝ වර මිදුනාය සිත දුබල වූ දිනක පියගුලෙහි වැටුනාය මගේ නම ලංකාය කුමරි බඹ සරකුදා නෙක ගැහැට පින්දාය සලිලුනට රැවටෙමින් සියරු සිරු පිදුවාය ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය අසරණව අද මෙසේ මහ මඟට වැටුනාය මගේ නම ලංකාය ඉන්දියන් සාගරේ වසන්නේ මුසාවෙන් මුලාවී සිටින්නේ විමුක්තිය නාමයෙන් හඬන්නේ මගේ නම ලංකාය ඒ ගීතය මේ දැන් මොහොතකට පෙර ඇයට ලියා දුන් වගක් හැඟුණා නම් දැනුණා නම් ඒ තරමටම ඔබ මේ පොළොවට සංවේදී ඇති. netak තෙත් කරන අතක් මිට මොළවන ඒ ගුණය නිවි පහන් වී පිටාරගේ දාටයි පෘථිවිය නම් ග්‍රහලෝකය මහා පොළොවක් වන්නේ. එහෙත් මේ මගේ දේශයයි ජාතියයි ආගමයි. මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි
ශාස්ත්‍රානුකූලව යමක ප්‍රභවය ගවේෂණය සංකීර්ණව පැවති අවධියේ සෙසු සියල්ල වගේම කලාවත් දෙවියන්ගේ මෙවිල්ලටම තීන්දුව වෙලා තිබුණේ. ඒත් විද්‍යානුකූලව ප්‍රභවයන් ගවේෂණය කරන සියවසට පැමිණියාම මිනිසා Taman අත්දකින ඕනෑම දෙයක් තුළ විද්‍යාව දකින්න උත්සාහ කළා. මිනිසා සිතුවා විද්‍යාව තුළ තරම් යථාර්ථයක් වෙන කිසිවක නැතයි කියා. හැබැයි ඇත්තම කතාව විද්‍යාව තුළ නැති යථාර්ථයක් මානව බැඳීම් තුළ පවතින බව. විද්‍යාවට කෙලින්ම හසු නොවන සංසාරික සබඳකම් ඊට හොඳ උදාහරණයක්. එය එසේ නොවන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට මෙහෙව් අදහසක් වෙනුවෙන් පද ගලපන්නේ කොහොමද?
ලොවම එපාවි ලොවම කලකිරි දැවි දැවි ඉඳිනාවේ ඔබේ දයාවර එකම වදනකින් මගේ ආත්මය සුවපත් ලොවම එපාවන ලොවම කලකිරෙන විප්‍රයෝගයට මඟ හදා දෙන්නේ සම්ප්‍රයෝගය. හමුවක් නොවුණු තැන වියවක් කොයින්ද? ඒ නිසයි ධම්මපදයේ පියවක්කේ කියා තිබෙන්නේ ප්‍රියයන් සමගද අප්‍රියයන් සමගද එක් නොවව් ප්‍රියයන්ගේ නොදැක්ම දුකකි අප්‍රියයන්ගේ දැක්මද දුකද යනුවෙන්. එසේ වුණත් ආදරය පිළිබඳ හැඟීම හිත එළිය කළ විට අනාදරේ අඳුරෙන් එය වසා දමන්නට කවුරුද කැමති වන්නේ? එවිට ගලා හැලෙන ආදරය නැමැති හඳ එළියෙන් හිත පුරවා ගන්නවා. විටක ඒ හඳයි කවි ඇසින් දුටු හඳ. විටක ඒ හඳයි විදු ඇසින් දුටු හඳ. ඒ ආදරේත් අනාදරේත් ස්වභාවයයි. අසල දෙවස
එදා සඳ ඔබ මගේ සඳ ඔබ මගේ ශ්වේත රාත්‍රියේ ගී තනු නිර්මාණ රෝහණ වීරසිංහ, ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක, එච්.එම්. ජයවර්ධන, ඔස්ටින් මුණසිංහ, මර්වින් පෙරේරා, ඩී.ආර්. පීරිස්, ලයනල් අල්ගම. ශ්වේත රාත්‍රියේ සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද. වාද්‍ය වෘන්දය මහේන්ද්‍ර පැස්කුවල්, බුද්ධික පෙරේරා, නෙළුම් රත්නායක,
නිරංජනද අල්විස්, නිහාල් කළුබෝවිල, රුක්ෂාන් ගුණවර්ධන, ප්‍රසාද් මැක්ස්වෙල්, ප්‍රියන්ත දසනායක, සිදත් සෝමසුන්දර සමග මලික් පෙරේරා. ශ්වේත රාත්‍රිය නාද ශික්ෂණය ජනක් අබේරත්න සමග සම්පත් ඉන්දික. සංගීත මණ්ඩප නිර්මාණය සුජීව චන්දන එස් චන්ද්‍රසිරි. සංගීත මණ්ඩප පරිපාලනය චමින්ද කොඩිතුවක්කු චන්දන ප්‍රභාත්‍රීමා විතාන. ඇඳුම් නිර්මාණ නිල්හාන් සෙනවිරත්න. ශ්වේත රාත්‍රියේ සියලුම ගේය කාව්‍ය රචනා මහාචාර්ය සුනිල් ආර්යරත්න. පිටපත් දිලීප අබේසේකර. ශ්වේත රාත්‍රියේ නිර්මාණය එස්.එම්. මරික්කා. නිෂ්පාදනය සිරස FM. අනුග්‍රහය එස්ලෝන්. රාත්‍රිය මෝද වුණත් මේ රඟහලේ පියසයට මොන අඳුරක්ද. සිංහල ස්වභාවිත ගීය නිසි ගෞරවයෙන් යුතුව පිදීම උදෙසා කළ ශ්වේත රාත්‍රිය නමැති පවර ව්‍යායාමය තව මොහොතකින් නිමා වෙයි. එනම් ශ්වේත රාත්‍රිය මෙතකින් සමාප්ත වෙයි. ඔබත් මාත් ඇයත් මෙතනින් පිටව යා යුතුව ඇත. එහෙත් ඒ මීට දෙතුන් පැයකට පෙර මෙතැනට පැමිණි ඔබ අප හැටියට නොවේ. අලුත් මම, අලුත් ඔබ හා අලුත් අප හැටියටය. අවසන් ශ්වේත රාත්‍රියද නිමවා පිටව යන්නට ආසන්න මොහොතේ සිසිර කුමාර මානිකාරච්චි කවියාගේ කවි පන්තියකින් කවි දෙකක් මතකයට නැගේ. ඊයේ මෙහි ගඟක් තිබුණි, ගඟ දිය බොර වෙලා තිබුණි, දිය මතු පිට බුබුලු තිබුණි, තන රොඩු පාවෙමින් තිබුණි. අදත් ගඟක් එතැනම ඇත, ඊයේ තිබු ගඟ එහි නැත, බුබුලුත් බොරදියත් නොමැත, පාවුණු තන රොඩුත් නොමැත. මහගම්සේකරයන්ගේ සක්වාලිහිණි කාව්‍ය සංග්‍රහයේ අඩංගු කවි පන්තියක කවියක්ද මීටම සමානය. ඊයේ සිටි ඔබ අද නැත ඉන්නේ, අද සිටිනා ඔබ නැත හෙට ඉන්නේ. ඊයේ සිටි ඔබ මෙරි ගොසින්නේ, ඒ වෙනුවට අනෙකෙකි අද ඉන්නේ. යමෙකුට එක් ගඟක් දකින්නු නොහැකිය දෙවරක් යනුවෙන් හෙරක්ලීටස් කියා තිබෙන්නේත්, දකින්නට දෙවරක් එසේ ජීවත් නොවේ කිසිවෙක් යනුවෙන් බුද්ධ දේශනාවෙහි තිබෙන්නේත් එකම අර්ථයෙනි. ස්වභාවය එයයි. දැන් ශ්වේත රාත්‍රියේදී යලි හමු නොවන ලෙසින් අප පිටව යා යුතුව ඇත. රාත්‍රිය මෙහි තබා අපි ශ්වේත වර්ණ එළිය කැටුව විසිරී යමු. පෙම්ලොවදී දුටු ඔහු මැද මේ
දියුෂයයි රැවටි හලාහල විෂදිව්වේ පිම්දල මැද පැටලී සුසුම්ලා මුලාවුනේ ඇයි ප්‍රේමයේ මధుර බව මෙයයි ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරය
ශ්‍රී ලංකා ධරණී තලය පුරා උදා කළ ශ්වේත රාත්‍රීන් වලින් අනතුරුව එය සමාප්තියට එළඹි මොහොත මේකයි. ඒ නිසා මේ මොහොතේ ගැබ්ව තිබෙන සදානුස්මරණීය බව ස්වර්ණමය සදානුස්මරණීයත්වයකට පත් කරන්නටයි සිරස FM මේ සූදානම් වෙන්නේ. ශ්වේත රාත්‍රී වේදිකාවට පැමිණෙන ලෙස අපි සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ මොහාන් බරාරා මහතාටත් සමූහ අධ්‍යක්ෂිකා ශාන්ති භගිරදන් මහත්මියටත් ආරාධනය කර සිටිනවා. විශාරද නන්දා මාලිනී ප්‍රවීණ ශිල්පිනියනි සිංහල ගීතයේ රන් පැහැයෙන් වර්ණගැන් වූ සම්මානනීය ගේය පද රචක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න වියතානනි. නූතන ගුවන්විදුලි කලාවේ පුරෝගාමයා වන සිරස FM ඔබ දෙපළ රනින් පුදා ස්වකීය ගෞරවය පුදන මේ අවස්ථාවට මොහොතක් නතර වී සිටිනවා. ඒ සමගම සුරේෂ් මාල්‍යද ප්‍රමුඛ ශ්වේත රාත්‍රිය සංගීත කණ්ඩායම මොහොතකට වාදන භාණ්ඩවලට සමුදී මේ ස්ථානයට පැමිණෙන්නයි අපි ආරාධනය කර සිටින කැමැතියි. ඔබ හැමදෙනා වෙතත් ස්වර්ණ තිලින ප්‍රදානය මේ මොහොතේ සිද්ධ වෙන්නට නියමිතයි. ඔබ හැමදෙනාටම සදානුස්මරණීය සිහිවටනයක් ඉතිරි කරමින් ශ්වේත රාත්‍රිය මෙතකින් නිමවට පත් වෙනවා. පැමිණි ඔබට බෙහෙත්ම ස්තුතියි. සුබ රාත්‍රියක්.